Hi, welcome to our YouTube channel. ඔන්න ඉතින් අපි කරපු අලුත් වැඩක් ගැන තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි තීරණය කරා ලොන් වීකෙන්ඩ් එකට අපි පාටි එකක් දාමු කියලා. බාබිකියු පාටි එකක්. ඉතින් දැන් shopping කරන්න ආවා. කියන්න බැරුණා කලින් එකපාරට තීරණය කරේ. ඉතින් යාළු සෙට් එකක් ආවේ. දැන් ඒක shopping කරන්න ගා මම ඔයගොල්ලන්ට යාළු සෙට් එක පෙන්නන්න. මේ ඉන්න අපේ යාළුවෝ සෙට් එක. පාරක. හයි. හයි. වගේ නම මොකද? අස්නේ. සුලේකා. නම කියන්නේ? වගේ නම මොකද? සුලේකා. ඔයා? අස්නි. අස්නි. මේ ඉන්න අපේ ඉෂිනි. පොඩි කොටා. එතකොට මෙයාගේ හබිය නැහැ, මෙයාගේ හබියත් මෙතන නැහැ. අපි හෙට පෙන්නන්න මේ දෙන්නගේ හබිලා දෙන්න. කලර්ස් පාට කලර්ස් තුනක් තියෙනවා. හැබැයි මේකත් රහයි මේව කරා. මම යනවා පප්‍රිකා ගන්න. ටියුලිප් නෙන්නේ. ටියුලිප් නේ. හලෝ මේ මොකෝ නං. ඔයාලට මොනවද කන්න ඕනේ කිය? මම උදේ හොඳට දැන් මොන හරි කනවා මම. මේ රතු ලුණු. දැන් මේක අපි ලෝ බජට් කරන්නේ. හරි අමාරුයි. ඇත්තම කිව්වොත් පුදුම සනීපයක් හෙට වෙනකන් අපිට කොච්චර වුණත් ඉවසිල්ලක් නෑ. දැන් අපි නිදාගන්නේ නැහැ කවුරුත්. පුදුම කුතුහලයක් ඇත්තටම කිව්වොත් තියෙන්නේ. හා. අපිට අද නිින්ද යන එකත් ගැනත් මට විශ්වාසයක් නැහැ. හිතන්නේ මේ කයානි ඓතිහාසික නගරේ මෙවන් දෙයක් සිදු වෙන පළවෙනි වතාව. පළවෙනි වතාව අපි ඉතිහාසගත වෙන්න යන්නේ මේ කරන වැඩේ. මොනවාද අයියේ කියන්න තියෙන්නේ? ඇත්තටම සතුටුයි. අක්කේ මොනවද කියන්නේ? සතුටුයි. පුදුම සතුටක්. අපිට ඔයාලට මොනවද කියන්නේ? මට සතුටුයි. ඉතින් අපි මේ කයානි වල ඉන්න 2025 බැච් එකක එකතු වෙලා ඊස්ටර් බ්‍රේක් එකට පොඩි පාටි එකක් දාන ලොකේෂන් එකක් බලන්න තමයි මේ යන්නේ. මේ හරි දෙන්නුනේ. ඔව්. මේකේ මේ ගාන තමා නේද? ඒ කියන්නේ සමයකට ඇවිල්ලා තියෙන එතකොටත් මේ ගාන. අක්කේ මන්නම් කියන්නේ ඔය ගෙදර රයියන්. ඒ ගෙදර හොදමු ගෙනිල්ල බාත්රූම් එක දාලා හොදමු. ඉතින් ඔය අතරතුර අපේ ඉන්න තව යාළුවෙක් එයා අලුතෙන් කාර් එකක් අරන් තිබ්බා. ඉතින් එයාලට මෙතන අපිත් එක්ක ලොකේෂන් බලන්න යන්න එන්න බැරි වුණා. කියන්න තියෙනවා අලුත් කාර් එකක් ගත්තා කියන්න තියෙනවා ඇත්තටම සතුටුයි. සල්ලි කියලා බැලුවේ නෑ. ගත්තා ඉතින්. මම මගේ මහත්තයාට අරන් දුන්නේ. මහත්තයා මොකද කියන්නේ? අපිට මේකට භාගයක් රජෙන් ආදාර. එතන ඉතින් පොඩි chat එකක් දාලා එහෙමම අපි යාළුවෙක් ගෙදර ගියා. දවල් කෑම කන්න අපි කට්ටිය උයාගෙන දවල් කෑම ගත්තා. වාහනයක් ගත්තා. නෑ ඒක සම්බන්ධ නෑ මේක. ටියර් දී වේගෙන් බේරෙන්න. ඉතින් මේ පහුවදා අපි බාබකියු පාටි එකට හැමදේම ලෑස්ති කරන වෙලාව. මේ විදිහට තමයි අපේ ප්ලැටර්ස් හැදුවේ. ඊට පස්සේ අපි ලොකේෂන් එකට ගිහිල්ලා ඔක්කොම අරේන්ජ් කරා. හයි. අපි දැන් වැඩේ ඔක්කොම සූදානම් කරලා තියෙන්නේ. තාම කට්ටිය අඩුයි. ඔව්. අකට දැම්බි වතුරට වැටිලා අපිට ගන්න විදියක් නැහැ. මොකද? අපි මේ try කරනවා. අපි දැල වතුරට වැටුණා නෙමෙයි මේකේ තියෙනවා ඊයේ වතුරට දානවා. ඒක පොඩක් වතුර වැටිලා ඈතට ගිහිල්ලා. වතුර දැම්ම මේ අපි හැමෝටම කන්න කලින් අපි මේ ටෙස්ටිං කරනවා. ඕනේ මොකද මේ හයිජීන් එක උපරිමයෙන්ම තියෙනවා. තියෙන්න ඕනේ. ඒකද පොඩි ටෙස්ටිං පාරක් දානවා. මේ ඉන්නේ අපේ නඩේ ගුරා. මේ ඉන්නවා. මාත් මේ මම දෙවෙනි එක කන්නේ මම එකක් කෑවා.
මොන පාටද මකේ? පාරු වල තියෙනවා. අර එයා තමයි බැට්මෑන්ගේ වයිෆ්. බලන්නේ ඇඳුම. මේ අපි සූදානම් කරගත්ත කෑම. ඔය දැන් ඔයාලට පේන්නේ අපි බාබකියු ග්‍රිල් එක සෙටප් කරගන්න විදිහ. මොකද අපිට ගොඩක් වෙලාව මදි වුණා. අන්තිම මොහොතේ තමයි අපි ඔක සෙටප් කරගත්තේ. ඉනි දෙයියා ඕකද මේ ඒක ගන්න. ඒක ලොකුයි. මෙතන නම් ලොකු වැඩක්. මොකද මේ දවාලේ මේ සාකෝ. නේද දවඩ කැවිල ගන් දී. හා. කොහමද ආමුනේ? ඇලවෙයි නේ හැබැයි. ඕනේ දියා. ඔක්කොම රස දියවද ඒක? Happy Easter! Happy Easter! ඔන්න ඔය විදිහට තමයි අපේ පාටි එක එදා ඉවර වුණේ. ඇත්තටම ගොඩක් සතුටු දවසක් අපි ගොඩක් එන්ජොයි කරා. එහෙනම් අපි ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන්. බයි බයි.